සියද්ද බෝගහවැව කියන බෝගහවැව කියන පැත්තට ආව මාළු අල්ලන්න. දැන් අපි යන ගමන් ඉන්නේ අපේ අයියා ලැබිලි ඉන්නේ. බලමු අහුවේදයි කියන මාළු මේ කිලෝමීටර් 25ක් විතර අපි ආව ගෙදර ඉඳගෙන මේ මාළු අල්ලන්න. බලන්න ඕනේ ඉතින් අහුවේද දන්නේ නැහැ. කට්ටියක් ඇවිල්ලා අල්ලලා තිනවා ඊයේ පෙරේද අල්ලලා තියෙනවා. බලමු අපි හොඳ වීඩියෝ එකක් කරලාද. මාළු පාරක් අහුවෙන එක. මේකෙන් ලස්සනයි මේක හැමතැනම මේ පොඩි පොඩි මේක ලොකු ඇලවල් හැමතැනින්ම බහිනවා මේ පැත්තටයි අර පැත්තටයි. හැමතැනම මේ ඇලවල් තියෙනවා. මාළු අල්ලන්න හොඳට ඉඩ හඩ තියෙන ඕන තැනක අල්ලන්න පුළුවන්. බලමු අපි හොඳ තැනක් වගේ අර කට්ටිය ගියාම මේ හොයාගෙන යන්නේ කට්ටිය කොහෙද ඉන්නේ කියලා බලමු. බලමු අපි සුපිරි වීඩියෝ එකක් කරන්න පොඩ්ඩක් බලමු. ඉතින් මේ අර කට්ටියන් තැනට ගිහිල්ලා යන්න ඕන හොයාගෙන දැන්. එන්න ඔයගොල්ලන්ට පෙන්නන්න වැඩක් තියෙනවා. මේවට අලි එනවා. මේ තියෙන්නේ අලි අඩි. මේ තියෙන්නේ අලි බහැලා ගිහිල්ලා. එතන අලි අඩි. දියසෙවල බලපල අලි ඉනවද කියලා බුදිනවා එහෙම. එනවලු අලිනේ. අන්න කික්ක වුණා. කරලි එක්ක වුණා යාර. එරා. මේ කටු දෙකම මං ආ බම් බෝගාවේ. ආරකට. ඔය ආවයි. හරි ගියා අන්න වුණා අන්න බාඩු. ඈ? නෑ බාඩු. එනෝනේ ලස්සන කරලි එක්ක හොනේ. ඈ? හරි ගියා පැට් එක්ක ආවා. මේ මෙතන දාන්න යන්න ඕක පැට් එක්ක ආවා. ඔව්. මේ මෙහාට වෙන දාන්න. නැත්තම් අර එහෙන් තියෙන යවමු වතුරට ආයේ. ඔව්. මම වටෙන් යනවා. දැන් මම වතුරට මෙහා. තාම පොඩි පෙලක් කන්නේ. තිලාපි. උත් වතුරේ. Nah, rat පාට එක්ක ආවුණා. රතු පාට කරලි එක්ක ආවුණා. වැටුණා. වැටුණායි. අල්ලගත්තේ ඉතින් කට්ටෙන් ගැලවුණා මේ මාළු. අන්න ලූලෙක් නේ ඇහුනේ නේ. ලූලනේ මු. ටැංකි සුද්දෝයි. ටැංකි සුද්දෝයි. නහුණා.
කොරලි මදුරංගයි අල්ලන්නේ. හරි ගියා. ලැවැන්නෙක් නේ? ලැවැන්නෙක්. ඒ පැත්තේ ලොකු වුන් ඉන්නේ නේ. ඒ කටු දෙකම නෑනේ. ලොකු ලැවැන්නෙක් ටිකක් ලොකු ඉතින්. මදුරංගයියට ආවුණා ලැවැන්නේ. මේ මාළුට අපි කියන්නේ ලැවැන්නයි කියලා මෙහි නම් වෙන කට්ටිය කොහොම කියනවද දන්නේ. ලැවැන්නේ. ඒ ඇඟේ වැදිලා ඇවිල්ලා නෑ කටේ තියෙන. එයාගේ කටින් අහුවෙලා තියෙන්නේ. කටින් අහුවෙලා නැහැනේ. වැදිලා අර අතපය. නෑ යටින් වැදිලා තියන්නේ ආ. කරමලේ මේවිලා තියෙන්නේ. උගේ වැදිලා තියෙන්නේ පල්ලෙන් වැදිලා තියෙන නූල පටල ඇවිලා. දැක්කන්නේ මේව කළ ගැහුවට පස්සේ බිම දාලා ගැහුවට පස්සේ තමයි ගන්නේ. ලැවැන්නා. ලොකු එකක්. දැන් තන පොඩ්ඩක් මාරු කරන හදන්නේ මායි මදුරංගයිය. යම්මන නැත්නම් වෙන තැනකට දාන්න හදන්නේ. මොකෝ අපි අර පැත්තට යනවායි. බලමු අපි අරේට ගිහිල්ලා. ඔන්න මෙතන ආපහු ආව මේ වෙන තැනකට. දැක්කක් තියෙනවද බලමු. දැම්මා. අන්න කෑවා. අන්න සුපිරි කොල්ලියක් කෑවා. හොඳ කොල්ලියක්. මම මේ ඔයගේ try එකේ ඔයගෙන් තමයි බලාපොරොත්තුවක් තියන්නේ. අපි අද මදුරංගයිය බලමු අල්ලන හැටි. මං තාම වැඩ පටන් ගත්තේ නෑ. මගේ වීඩියෝ එක වෙනම දෙන්නේ. අවසානට ගහ. හරි ගියා. පළවෙනි එක ආවුන අලුත් තැනට ආවිල්ලා. මදුරංගාවේ පළවෙනි එක ආව වුණා. තැන මාරු කරලා පස්සේ. කළු එකෙන්නේ. කළු පහර. මට එකක්වත් එක් මට මාළු අල්ලන්න බෑ. දැන් මාළුන්ට බොඩ් වෙන්න බෑ. නැහැ කියන සංගී. ඔය සෙවල හොඳ නැහැ.
සෙවල ගහන ඔය ඉස්සරහට. එතකොට අලුත් තැනකට ගියාම හැම පොඩ්ඩක් දානවා නම් හොඳයි. එතකොට මාළු ටික එනවා වට වෙලා ඒක. මොකෙද්ද බොලේ? ගියා. හරි ගියා. අන්න බඩු. එයයි කෑව දැන් ගොඩක් වෙලා සෙල්ලන්ද වතුරංග අයියට. අන්න බඩු. හරි හරි. ඒක තමයි සෙල්ලම තිබුණේ. අන්න බඩු. ඉන්න කොරලියෙක් ලොකු එකක් අහු වුණා. සෙවල මුදුරංගයිය ඔච්චර හදන්න හොඳ නෑ යාළුවා. චුට්ට හදන්න ඕන. සෙනික හදා ගන්න ඕන තේරුණා? 10ට 12. ඔව්. එතකොට සවුත්තු වෙන්නේ. අනිත් අලුතෙන් තියෙනවා. Ini supir Korea. Anu logo iku. Hari. Pේන්නේ නැහැ මෙයාට දුර වැඩි. දියසෙවල වෙලේ නිකන් හැදුණු දියසෙවල. වෙලේ නිකන් හැදුනේ ඒව නැති මඩේ හැදිච්ච. Hari ya, Madura kan Rateka. Ini ratu pada koralik. Ati ada na? Magi rohu bika hula ho manik kata patla is. Magi ya honde. Bela arman podi tagal aku. Alla kari kira malu. Ini rata. Honda malu barak kahu eno. Hari juga. Kenapa marah katakan memang. Sekarang kan ini Ada apa lah? Orang gede ya.
අට්ට පිල්ලුව දාලා අයයි තමයි මෙච්චර වෙලා සෙල්ලන්නේ. පිට පටලවල්. මොනවයි නොකරේ. අහුණා. හරි. ජයටම වැඩේ කෙරෙනවා. ඔව්. ඉතින් අහුවෙලා ඉඳලානේ පැට්ටා. එකේ කොලයක් ආවා. යට අරන් යන්න අරින්න. කොටන කොට දුන්න එපා. අරගෙන යනවා පේන්න නැති වෙන්නේ. එහෙම. තා පොට්ටක් ඩිංගක් ඉස්සරහට දාලා ගැඹුරු දාලා දාන්න. රටව පාර ඇස්සේ. නාරි. දෙකට කපන. දෙකට කපන එක. අර ගාමේ කපුව වෙද්ද ගියානේ දෙතුන් දින. ඊට පස්සේ ලයින් එක වෙනස් වුණා දැක්කා. ආන්න ටැංකි සුද්දෙක් ඔබලා පිටර කෑව ටැංකි සුද්දෙක් කෑව කිඹුල් පැටවුව. වෙන්නට පිටර හැම කෑව ටැංකි සුද්දා ඉන්න ටැංකි සුද්දා හැම කාපු හැම කාලනේ පටලවිලා තින්න අතනින් තොල්ලෙන් පටලවිලා තින්න බාන්නේ හැම කාපු එක කාලා නෑ ඔගේ යටින් වැදිලා ඇවිත් ඔකුණු කනවත් දන්නේ නෑ මනේ ඕක දානවා වතුරට. බෑග් එකට දාන්න. බෑක් එකට යන ගොඩින් කොහෙන් හරි ගොඩින් ගියා බෑක් එක කපි. මොකෝ මැරෙන්නේ නැහැ නේ ඔක. නෑ උන් මැරෙන්නේ නෑ ඒකනේ වඳ වෙන්නේ නැතුව හැදෙන්නේ මෙච්චර නැත්තම් අර මේ අනිත් බෑග් එකට දාන්න. දෙවල තිබුණු බෑග් එක. දෙවලට පැත්තට තියලා. මොකද මේ මෙච්චර සෙල්ලම් දාලා ඈ? තියෙන්නේ. මෙච්චර සෙල්ලම් දාලා. අරවල වේලලා කනවා. ඇයි නේ උනේ. ඌ යන්නේට දන්නේ නැක්කෝ. මාර හැඩයිද? හැඩකාරී අර ටැංකියට දාගන්න ගින්නේ. මදුරංගයේ තව එකෙක් ඇල්ලුවා ටැංකි සුද්දෙකුත් අහු වුණා බලමු අපි අවසානට ඔක්කොම මාළු ටික පෙන්නන්නම් අපි කට්ටිය ආපු අල්ලපු මාළු ටික
දැන් මමත් ඉතින් මාළුවෙක් හිමීට බානවා බලමු. අවසානට පෙන්නන්නම් අල්ලපු මාළු ඔක්කොම කට්ටිය 4 දෙනාම අල්ලපු මාළු ටික පෙන්නන්න. මට නම් මම නම් බදිනවා ඒකේ. අහුවෙන පැටව පාරන්න අම්මුනේ. තෙල් තියෙනවා නම් බදින්න හොඳයි යෝ. තෙල් තියෙනවා නම් බැද්ද ඕන තරම්. උදේ ආපු ගම මදුරංගයියලා මේ හතට අපි ඔක්කොම පහක් ආවා. කට්ටිය හරිය මෙහෙ ඉන්නේ. මට බඩගින්නක් ආවා. මාළේ පුච්චන් කනෝ ඉතින් ඒ ගම. ඒ හරිය මේ කැලේ ඇතුළෙන්නේ ඉන්නේ. කාඩ නැහැ නේද? පුච්චන් කාණක් තියෙන ලුණු ටිකක් ගාලා ලුණු තිබුණා. මාළු වල්ලන්න ගෙන ආපු. පුච්චන් කනෝ ඉතින්. තා මාළුවෙක් දෙන්නේ කැපුවා නම් පුච්චන්නේ නැහැ කියලා. අවුනේ අනසුපිරි භාණ්ඩයක් අවුණා. උන්ට කොරලි එක්ක හොනා මදුරංගයි. පට්ටරයි. ලුණු දාලා ලුණු කුඩු තිබුණේ ලුණු කුඩු ගාලා තමයි තුච්ච ගත්තේ. එන බඩගිනි උදේ පොඩ්ඩක් කාලා වල කෑවේ නෑ. එනෝ මල්ලි එනවා හොම්ම. Cara dire no. Kadang kaya lah. Ino. Ah. Kadang ano kaya. Orang kaya naman luku ikid. Ngano daw yan? Tanala ka na. Ah. Oh. Ato ko lang eh.
අඩම් කන්නෝ කෑල්ල. බලන්න. ලයින් චින් එක. කන් එනෝ. අන්න ඉවරනේ මාළුවෙක් වැදිලා වගේ ඉන්නේ. බිම වදින්න නැද මේ. කොහොමද රහ? අන්න හරි අඩ වතුරා ගය එකා ගත්තා. ආදාමට ගත්තා. තරිය ගහට. ආසාව ඉෂ්ට වුණා මේ දැන් ඇති කියලා හිතෙනවා. කෑව වෙලාවටමනේ. ටයිම් තියෙනවා තා බලන්නකෝ ඉන්න පොඩ්ඩක්. දැන් කියන අතෙන්ට යන්න ඕනේ. එතන බලන්න ඕනේ. ඒකත් මාරු පාරනේ. අපි ඔහම කන්නේ ඔය මෙහෙම නැද්ද කුකුල් දාලා කෑරක් තියෙන පුච්චා. ඔන්න අම්මා අම්මට සි. මම ඉන්නකෝ. පොදෙන් කෑල්ලක් කන්න. මොකද දාලා යන්නේ? මාළු 50ක් පුච්චන්න ඕනනේ. වටනද මේක. මේක ඔය එක. මේක ඇලකම්. නයිස් හොඳයි නයිස්. කෝට්ට විතරයි ඉතුරුනේ. කෝට්ට විතරයි ඉතුරු. ඈ? වත් බෑග් එකට දාගන්න. කුකුල් දාලා කෑලා තිබුණා නියමට ගහන්න තිබුණා. මාත් දැත්ත හැබ්බ තුන් කාලේ. ඒ වගේ හැබ්බ කවුනේ අපි කවුනේ. දැන් මාළු අල්ලන්න ඕන. දැන් හොද්දක් අල්ලන්න. දැන් පට ස්ගාලා හොද්දාලා. ඔය එකේ පහලන්න ආවෙන. මට. මදුරංග අයියකෝ. ෆෝන් එක හරවන්න හොදට. දාන්න. සම්මෙල්ලේ ටිකක් ගහන්න ඕනේ. ගත්තා ඔන්න මදුරංග අයියගේ වැඩසටහන. හරිය. බලා ගන්න අයියා කරපු ටික අද දවසේ. අයියා කරපුවා. නට්ටාතේදී. මේ ටැංකිය සුද්දා. මේ ටැංකියට දාන්න අරන් යන්නේ. මේ මගේ මාළු ටැංකියට. බඩු. ඉන්නේ. දැම්ම. මදුරංග අයියා දවසේ මෙහෙවර. කැලේ ඈ තව ඒ මදුරංග අයියගේ මෙන්න තව කෙනෙක් කල්ලපෝ මාළු බෑග් 3ක තියෙනවා. දැන් මාළු අල්ලගෙන යන ගමන් තියෙන කට්ටිය යනවා. මෙතන තියෙන වාඩිය. වාඩිය. එහෙනම් අපි මෙතන වීඩියෝ එක නවත්තනවා. එහෙනම් පස්සේ හම්බ වෙමු තව වීඩියෝ එකකින්.